ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන ගෞරවනීය දේශකයාණන් වහන්සේ නිවිතිගල සුනේත්‍රා දේවි රාජමහා විහාරාධිපති හෝමාගම සුනේත්‍රා දේවි ධර්මායතනාධිපති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය කොළඹගේ ආරේ යසස්සී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් පුවක්පිටිය ඇස්වත්ත දකුණ සිරිවෙද්ද නිවස පදිංචි DPJS දසනායක මැතිතුමා සහ තමරා කුලරත්න මැතිනිය. හෝමගම පිටිපන උතුර පස්වැනි පටුමග පදිංචි තිලකා ගුණවර්ධන මහත්මිය. ගෝවින්න ඉහළ නාරගල පදිංචි DL එස්ලි හේමලතා මහත්මිය. ගෞරවනීය දේශකයාණන් වහන්සේට තැහැත්වට්ටියක් පිළිගන්වා ධර්මානුශාසනාවට ආරාධනා කළා පුවක්පිටිය ඇස්වත්ත දකුණ සිරි වෙද නිවසේ පදිංචි DPJS දසනායක මැතිතුමා. සදහැවතුනි, බාලයන් සේවනය නොකිරීම පිළිබඳවයි අද දේශකයාණන් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්දම්මං
මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තීනිමානි භික්ඛවේ බාලස්ස බාලලක්ඛනානි බාලනිමිත්තානි බාලාපදානානි කතමානිතිනි ඉද භික්ඛවේ බාලෝ දුවිච්චින්තිත චින්තිච හෝති දුම්බාසිත බාසි දුක්ඛත් කම්මකාරී. වාසනාවන්ත සැදැහැති ගුණබර පින්වතුනි, ඔබ පින්වත් සෑම දෙනාම මේ බලාපොරොත්තු වන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාරන්නට යෙදුණු සූත්‍රානුගත සූත්‍ර ධර්මයක් මුල් කොටගෙන බුදුන් දේශිත උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි. ඔබට මා අද ධර්මය දේශනා කිරීම සඳහා මාතෘකා කර ගත්තේ අංගුත්තර නිකායේ තික නිපාතයේ එන ගාථා ධර්මයක්. මේ ගාථා ධර්මය තුල විග්‍රහ වෙන්නේ සමාජය තුල ජීවත් වෙන ජනතාව, මිනිසුන් බාලයන් සේවනය නොකිරීම තුලින් තමන්ගේ ජීවිතය සාර්ථක කොටගෙන නිවන් මඟ කවර ආකාරයකින් හෙළිපෙහෙළි කරගන්නේද යන්න පිළිබඳව කරුණු කාරණා ධර්මානුකූලව සාකච්ඡා කිරීමටයි. පින්නතුනි, තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂු මහා සංඝරත්නයට දේශනා කර වදාරන්නට යෙදෙනවා. මා විසින් දේශනා කර වදාරන්නට යෙදුණු ඔබ විසින් අවබෝධ කරගත්ත මේ නිර්මල දහම මිනිසුන්ගේ ජීවන මඟ නිවන් මඟට පත්කර ගන්ට අවශ්‍ය මඟ ඔබ සෑම දෙනාම ධර්මානුකූලව පැහැදිලි කිරීමට පෙර ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි පින්වතුන්ගේ සිත ධර්මයට අනුගත කර ගන්නට ධර්ම අවවාදයක් මුලින්ම දෙන්න කියන එකයි තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ.
ඒ දේශනාවේදී බුදු හාමුදුරුව පෙන්වා දෙන්නේ මිනිස්සුන්ට කියල දෙන්නලු බණ අහන්න කියලා. බණ අහන්නට ඕන. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අහන බණ මිනිස්සුන්ට කියල දෙන්නලු මතක තියාගන්ට. ඒ වගේම තථාගත ලෞතුරා බුදු හාමුදුරුවෝ තවදුරටත් පෙන්වා දෙනවා මේ මතක තියාගත්ත ධර්මය නිවන් මග හෙළි පෙහෙළි කර ගන්ට. නිවනට අවශ්‍ය කරන මග අවබෝධ කර ගන්ට ඒ ගමන් මගේ යන පින්වතාට ඒ ධර්ම කරුණු ජීවිතයට ගන්න කියල දෙන්න කියලයි තථාගත බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ. මේක මිනිස්සුන්ට කියල දෙන්නලු. සුනාත ධාරේත චරාත. අහන්න මතකතියාගන්න මතකතියාගත්ත ධර්මය ජීවිතය සුවපත් කරන්න දායක කරගන්ට කියලා. එනිසා මේ උතුම් ධර්මය අහන රටවාසී ලෝකවාසී සෑම දෙනාම මේ බණ ටික හොඳට අහන්ට අහපු බණ මතකතියාගන්න මතකතියාගත්ත ධර්මය ජීවිතය සුවපත් කරන්ට දායක කරගන්න පින්නතුනි තථාගත ලෞතුරා බුදු හාමුදුරුවෝ අංගුත්තර නිකායේ තික නිපාතයේදී ලෝක සත්වයාට පෙන්වා දෙනවා මහණෙනි මේ ජීවිතය හරිම පුදුමාකාරයි. මේ මනුස්ස ජීවිතය විවිධාකාර බැඳීම් වලින් යුක්තයි. ඒ වගේම මේ ජීවිතය මනුස්ස ජීවිතය තනිව හැසිරෙනවා ගුහාවක වාසය කරනවා දුර ගමන් යනව කියන එක තථාගත බුදු හාමුදුරුවෝ පෙන්වා දෙනවා. මේ සමාජය නැමැති විල තුල ජීවත් වන මිනිසා නැමැති සත්වයා සෑම කෙනෙක්ගේම ඒකායන පැතුම අරමුණ වන්නේ නිවනයි. මේ නිවන් මග හෙළි පෙහෙළි කර ගැනීමේදී සමාජය තුළ ජීවත්වන පුද්ගලයා බාලයන් සේවනය නොකිරීම තුළින් ජීවිත ගමන සුවපත් කර ගන්න පුළුවන් කියන එක තථාගත ලෞතුරා බුදු හාමුදුරුවෝ දේශනා කරනවා. ඒ දේශනාවේදී තථාගත බුදු හාමුදුරුවෝ පෙන්වා දෙනවා මේ සමාජය තුළ බාලයා නැමැති පුද්ගලයා තුළ ඒ වගේම බාලයා නැමැති පුද්ගලයන් තිදෙනෙකු පිළිබඳව ලෞතුරා බුදු හාමුදුරුවෝ කරුණු කාරණා පෙන්වා දෙනවා. එහිදී තථාගත ලෞතුරා බුදු හාමුදුරුවෝ ලෝක සත්වයාට පෙන්වා දෙනවා මිනිස්සුන්ට පෙන්වා දෙනවා නපුරු සිතුවිල්ලක්ම සිතන්නේ නම්. දැන් ඔබ හොඳට කල්පනා කරන්ට මේ සමාජයේ ඉන්න මිනිසුන් කොටස් තුනකට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ ගති ලක්ෂණ තියෙන අය බාලයෝ. එතකොට සදහැති පින්වතුනි අපි හඳුනා ගන්නට ඕන මෙවැනි පුද්ගලයින් අපි ඇසුරු කරනවද. ඒ ඇසුරු කිරීම තුළින් නැතන් සේවනය කිරීම තුළින් අපේ ජීවිතය සුවපත් වෙනවද එහෙම නැත්නම් අපේ ජීවිතය දුකට පත් වෙනවද අපි අකුසල් කරගෙන නිවන් මග අහුරා ගන්නවාද කියලා ඔබ කල්පනා කරන්නට ඕන. ඔබ සිතන්නට ඕන. ධර්මය අහනව කියන්නේ ඒකයි. නිවැරදිව නිරවුල්ව යෝනිසෝ මනසිකාරයෙන්
ඔබ බණ අහන්නට ඕන. එහිදී තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ පළමු කාරණය හැටියට පෙන්වා දෙන්නේ. යමෙක් නපුරු සිතුවිල්ලෙන් සිතන්නේ නම්. එහෙම සමාජයේ මිනිස්සු නැද්ද? ඔබ කල්පනා කළ බලන්ට. ඊගාට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් මනුස්සයෙක් නපුරු වචන කතා කරන්නේද. සිතුවිලි සිතනව නම් නපුරු වචන කතා කරනව නම් ඒ වගේම තථාගත බුදු හාමුදුරුවෝ දේශනා කරනවා නපුරු දෙයක් කරන්නේ නම්. දැන් මේක ලස්සනට තථාගත බුදු හාමුදුරුවෝ අර මනස මෙහෙवला අකුසල් කරන්නේ. භාසතිවා කරෝතිවා. භාෂණය තුළින් ක්‍රියාව තුළින් සිතුවිලි තුළින් බොහෝ මිනිස්සු අකුසල් කරනවා. මෙහිදී තථාගත බුදු හාමුදුරුවෝ පෙන්වා දෙන්නේ නපුරු සිතුවිලි ඇත්තේ නම්. නපුරු වචන කතා කරන්නේ නම්. නපුරු දේ කරන්නේ නම් ආන්නේ පුද්ගලයෝ බාලයින් හැටියටයි තථාගත බුදු හාමුදුරුවෝ වර්ග කළ පෙන්වා දෙන්නේ. එහෙම මිනිස්සු ඇසුරු කරනව නම් ඒ ජීවිතය සාර්ථක නෑ. ඒ ජීවිතය අවසානයේදී අකුසල් කරමින් නිරයේ ප්‍රතිසන්දියක් ලබමින් ජීවිතය සුවපත් කරගන්නේ නෑ. හැබැයි තථාගත ලෞතුරා බුදු හාමුදුරුවෝ පෙන්වා දෙන්නේ ලැබූ මනුස්ස ආත්මය සුවපත් කරගන්නට නම් අපි කවුරුන්ද කියන එක අවබෝධ කරගෙන අපි අපේ ජීවිතය දිහා බලමින් ජීවිතය සුවපත් කරගන්න ඕන කියන එකයි. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වා දෙනවා මෙවැනි පුද්ගලයින් ඇසුරු කිරීම තුළින් කුමක්ද සිද්ධ වෙන්නේ? සමාජයට මහත් විපතක් අවඩක් සිදුවෙන බව තථාගත බුදු හාමුදුරුවෝ පෙන්වා දෙනවා. ඒ වගේම ලෞතුරා බුදු හාමුදුරුවෝ දේශනා කරනවා සදැහැති පින්වතුනි එහෙම නම් සමාජය තුළ බුද්ධිමත් ජන කොටස අවබෝධ කරගන්නට ඕන තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නට පණ්ඩිතයන් ඇසුරු කරන්නට ඕන. බාලයන් සේවනය නොකර පණ්ඩිතයන් ඇසුරු කරමින් අපේ ජීවිතය සුවපත් කරගන්නට ඕන. හේතුව පණ්ඩිතයින්ගෙන් එයින් අර්ථ නිරූපණය කරන්නේ ජීවිතය දකිමින් සමාජය සුවපත් කරමින් පවුල් සංස්ථාව යහපත්ව ගෙන යමින් තමන් කරන නිවැරදිව නිරවුල්ව සිදු කරමින් කටයුතු කරනකොට ආන්නේ පුද්ගලයා පණ්ඩිතය. එවැනි පුද්ගලයින්ගෙන් සමාජයට කිසි දිනක කිසි අවස්ථාවක අවඩක් සිද්ධ වෙන්නේ නෑ කියන එකයි ලෞතුරා බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ. එවැනි පුද්ගලෝය ඇසුරු කරමින් අපේ ජීවිතය සුවපත් කරගන්න ඕන කියන එකයි තථාගත බුදු හාමුදුරුවෝ පෙන්වා දෙන්නේ. ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේ මුළු මහත් ලෝක සත්වයාටම දේශනා කරනවා සමාජයේ සිටින ජනතාව සේවනය කිරීම හෙවත් ආශ්‍රය කිරීම. සැදැහැති පින්වතුනි පවුල නැමැති සංස්ථාව තුල ජීවත් වන මිනිසා නැමැති සත්වයා. අවට සිටින ජනතාව තමන්ගේ නිවස අවට සිටින ජනතාව තමන් රැකියා කරන ස්ථානයේ සිටින ජනතාව එහෙම නැත්නම් රටවැසි ජනතාව පළාත්වැසි ජනතාව මේ හැම කෙනෙක්ම අපි ඇසුරු කරනවා. එහිදී බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ ඇසුරු කිරීමේදී අපි තුළ යම් ඥාන ශක්තියක් තිබිය යුතුයි ඒ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මනාසේ වටහා ගන්නට. ඒ වටහාගෙන ඒ පුද්ගලයා ඇසුරු කරන්න ඕන කියන එකයි තථාගත ලෞතුරා බුදු හාමුදුරුවෝ පෙන්වා දෙන්නේ. දැන් සේවනය කිරීම ආශ්‍රයයි. එහෙම නැත්නම් අපි කියනවා හැසිරීම, කතා කිරීම, කටයුතු කිරීම. මේ හැම දෙයක්ම අපි කරන්නේ ආශ්‍රය තුලින්. ඒ වගේම සමාජයේ සිටින යම් පුද්ගලයෝ ඇසුරු කළාම ඒ පුද්ගලයාට පුළුවන්
ඔහුගේ සිතුවිලි නිවැරදිව නිරවුල්ව පවත්වාගෙන යන්නේ නැතුව විවිධාකාර වූ මානසික ශක්තියින්ගෙන් මිනිසා විනාසත් ස්වභාවයට පත්කරන තත්ත්වයට මිනිසුන් කටයුතු කරනවා. සමාජයේ ජීවත් වෙන සැදැහැති පින්වතුනි ඔබ හැම දෙනාටම එවැනි පුද්ගලයෝ හඳුනා ගන්ට පුළුවන්. එවැනි පුද්ගලයෝ සමහර අවස්ථාවලදී මිනිසා රකුසෙකු කරනවා. ඒ වගේම උගතෙකු නූගතෙකු කරනවා. ඒ වගේම කාරුණිකයාගේ සිතුවිලි මුළුමනින්ම වෙනස් කරනවා. ඒ වගේම ලෞතුරා බුදු හාමුදුරුවෝ දේශනා කරනවා. බලවතා දුබලයෙක් කරනවා. සිල්වතා දුසිල්වතෙක් කරනවා. ගුණවතා පෞකාරයෙක් කරනවා. ඔන්න බලන්න සැදැහැති පින්වතුනි මෙන්න මේ ගති ලක්ෂණයන්ගෙන් යුක්ත මිනිස්සු සමාජයේ ඉන්නවා. අපි හඳුනාගන්නට ඕන. හඳුනාගෙන තමන් අවබෝධ කර ගන්නට ඕන. මෙවැනි පුද්ගලයින් ඇසුරු කළොත් අපේ ජීවිතයට කුමක්ද සිතවෙන්නේ. අපි සෑම කෙනෙක්ගේම ඒකායන පැතුම නිවනයි. නිවන් දකින්න අපි පවුල් සංස්ථාව තුළ සමාජය තුළ නිවැරදිව නිරවුල්ව කටයුතු කරන්නට ඕන. ධර්මයට අනුගත වෙන්නට ඕන. ධර්මයේ හැසිරෙන්නට ඕන. ධර්ම කරුණු ජීවිතයට ගෙන ජීවිතය සුවපත් කර ගන්නට ඕන. එසේ කටයුතු කරන අපට මෙවැනි පුද්ගලයින් ඇසුරු කරන්න ලැබුණොත් අපේ ජීවිතය සුවපත් වෙන්නේ නෑ. ඒ වගේම පරාභව සූත්‍රයේදී පෙන්වා දෙන ආකාරයට අපි පරාභවයට පත්වෙනවා. මෙන්න මේ නිසා සැදැහැති පින්වතුනි තථාගත ලෞතුරා බුදු හාමුදුරුවෝ දේශනා කරනවා අපි අපේ ජීවිතය සුවපත් කරගන්නට ඕන. දැන් ඔබට බොහෝම හොඳට අවබෝධ කරගන්නට පුළුවන්. අජාසත්ත රජතුමා බිම්බිසාර රජුගේ පුතා. බිම්බිසාර රජු තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැසිලා ධර්ම දේශනා ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය ධර්මානුකූල මාවතකට පිළිපන් කර ගත්ත මගදයේ හිටිය බොහොම බලවත් රජ කෙනෙක්. ශක්ති සම්පන්න රජ කෙනෙක්. හැබැයි ඔහුගේ පුතා තමා සැදැහැති පින්වතුනි අජාසත්. අජාසත්ත ඇසුරු කළේ කවුරුන්ද? දේවදත්ත තෙරුන්. ඔබට අවබෝධ කර ගන්නට පුළුවන් මනසේ අවබෝධ කර ගන්නට පුළුවන් දේවදත්ත තෙරුන් ඇසුරු කරපු අජාසත්ත අවසානයේ පීතෘ ඝාතක රජ කෙනෙක් බවට පත් වුණා. ආනන්තර්ය පාප කර්මයක් සිද්ධ කළා. දේවදත්ත තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ලේසලවා ආනන්තර්ය පාප කර්මයක් කර ගත්තා. දෙදෙනාම තම ජීවිතේ සැනසිල්ලක් උදා වුණේ නෑ. දැන් බලන්ට පින්වත් බලවත් රජ කෙනෙක්ගේ පුතෙක් ජීවිතයට සමීප කර ගත්තේ නොගැලපෙන කෙනෙක්. එනිසා ඔහුගේ මුළු ජීවිතයම විනාසස් ස්වභාවයට පත් වුණා. එනිසා සැදැහැති පින්වතුනි අවබෝධ කර ගන්නට නිරන්තරයෙන්ම සමාජය තුළ ජීවත් වෙන කොට බාලයන් සේවනය නොකර අපේ ජීවන මග නිවන් මග සුවපත් කරන නිවන් මගට අවශ්‍ය කරන මාවත හෙළිපෙහෙළි කරලා දෙන හොඳ මිත්‍රයෝ යහපත් අය ඇසුරු කළොත් ඒ ජීවිතයේ සාර්ථකයි කියන එකයි තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරන්නට යෙදෙන්නේ. මේ අංගුත්තර නිකායේ තික නිපාතයේන ධර්ම කරුණු විග්‍රහ කර බලනකොට පැහැදිලි වෙනවා
මේ සසර කියන්නේ මොකක්ද? සසර භයංකරයි. මේ භයංකර සසර තවත් භයංකර කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා බාලයන් සේවනය කිරීමෙන්. එනිසා අපි බාලයින් සේවනය නොකර අපේ ජීවිතය දකින්න ඕන කියන එකයි තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුළු ලෝක සත්වයාටම දේශනා කර වදාරන්නට යෙදුනි. ඒ වගේම සදහැති පින්වතුනි, තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ සත්ති කුම්භ ජාතකය ඔබ පින්වත් සෑම දෙනාම හොඳින් අසා දැන අවබෝධ කරගත්ත ජාතක කතාවක් තමා මේ සත්ති කුම්භ ජාතකය. පින්නතුනි, ඉඹුල් වනයක් තිබෙනවා. මේ වනයේ ගිරවෙක් පැටව් ඒ ගහක බෙනයක ගිරව් දෙන්නෙක් ඉන්නවා. තද සුළඟක් හමනවා. තද සුළඟ හමනකොට මොකද්ද වෙන්නේ? මේ ගිරව් දෙන්න දෙපැත්තකට විසික් වෙනවා. එක පැත්තක ඉන්නේ සදහැති පින්වතුනි දාමරිකයෝ මන් පහරන්නෝ. තවත් පැත්තක ඉන්නේ තාපසයෝ. මේ ගිරව් දෙන්නගේ ඇසුරු කිරීම තුළින් සේවනය කිරීම තුළින් මේ දෙදෙනාගේම සිතුවිලි වල ඇති වෙනසයි මෙතනදි පෙන්වා දෙන්නේ. අවබෝධ කරගන්ට ඕන මේ ජාතක කතාවෙන් දෙන ධර්ම පණිවිඩය මොකක්ද? නරක මනුස්සයෙක් ඇසුරු කළොත් මොකද වෙන්නේ? අපේ ජීවිතය අගාධයට යනවා. සැනසිල්ලක් නෑ. ඔබට දැනෙනවා ඔබ ජීවත් වෙන සමාජයේ එහෙම මිනිස්සු ඉන්නවා. ඒ වගේම මෙතනදී පෙන්වා දෙනවා පණ්ඩිතයන්, නිවැරදි මාවත දකින පුද්ගලයින්, නිවන් මගට අවශ්‍ය කරන මාවත ඔස්සේ ගමන් කරන පුද්ගලයින් ඇසුරු කළොත් ඒ ජීවිතය සාර්ථකයි කියන එක. දැන් කුමක්ද සිද්ධ වෙන්නේ? ජාතක කතාවේ පෙන්වා දෙන්නේ උත්තර පංචාල නුවර රජතුමා දවසක්ද මුව දඩේමේ යනවා. රජතුමා ළඟින් යන මුවාට ඊතලෙන් විදගන්න විදිහක් නෑ. රජතුමා සාල දුර ප්‍රමාණයක් දිවගෙන යනවා. ගිහිල්ලා එක් වනාන්තරයක් ආසන්නයේ ගසක් යට ගිමන් හරිනවා. ඒ වෙලාවේ තමා ඔහුට දැනෙන්නේ එක් ගිරවෙක්ගේ භාෂාව. දඬුවම් කරපියෝ අල්ලපියෝ කියන බොහොම බරපතල වචන ටිකක් තමා හසුරුවන්නේ. අවසානයේ රජතුමා බියට පත් වෙලා එතනින් නැවත ගමන් කරනවා. ආයි ඊට ආසන්න ප්‍රදේශයකට රජතුමා ආයි ගිමන් හරිනව ගහක් යට. ඒ වෙලාවේදී බොහොම සාන්ත ස්වභාවයෙන් යුක්ත ඇවිත් වාඩි වෙන්න. මේ පැම් ටික බොන්න පිපාසයෙන් නිවා ගන්න. තව ටික වේලාවක් රැඳී සිටින්න. ඔබට රස පළතුරු අනුභව කරන්න පුළුවන්. විඩාව නිවා ගන්න. මේ විදිහට දැන් කල්පනා කරලා බලනවා. කල්පනා කරලා බලලා අවසානයේදී අවබෝධ කරගන්නවා. ජීවිතයේ ඇති යථා ස්වභාවය. එකම කුස ඉපදුනත් සමහර වෙලාවට දරුවෝ එක වගේ ඇත්තේ නෑ. සමහර දරුවෝ පිනට කැමති, සමහර දරුවෝ පිනට අකමැති. සමහර දරුවෝ යහපත් ජීවිතයකට පිළිපන් වෙලා ජීවිතය දකිනවා. සමහර දරුවෝ යහපත් ජීවිතයට පිළිපන් නොවී අකටයුතු ක්‍රියාදාමයන් සිද්ධ කරමින් ජීවිතය ගෙන යනවා. එකම සහෝදරයෝ. නිසා මේ ජීවිතය දකින්න. ඇසුරු කිරීම තුළින් අපට අපේ ජීවිතය නිරන්තරයෙන්ම
සුවපත් කරගන්න පුළුවන් කියන එක තමා තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එහිදී බුදුහාමුදුරුවෝ දේශනා කරන ඒ කරුණු කාරණා ජීවිතයට ගන්න ඕන. ජීවිතයේ සුවපත් කර ගන්නට ඕන. තවදුරටත් ලෞතර බුදුහාමුදුරුවෝ මෙහිදී පෙන්වා දෙනවා අපේ ජීවිතය අපි දකිනකොට මේ ජාතක කතාවේ ලස්සන ගාථා කිහිපයක්ම තිබෙනවා. ඒ ගාථා අතර බොහොම ලස්සන ගාථා දෙකක් තිබෙනවා. මං අදහස පැහැදිලි කරනවා ඔබට අවබෝධ කරගන්න. පිලී වර්ග ඔබ දන්නවනේ මස් මාංශ ආදී කොට ඇති පිලී වර්ග ඔතා ගත්ත කොලේ විසික් කළත් මොකද වෙන්නේ? පිලී ගඳ දැනෙනවාම තමයි. අන්න නරක මිනිස්සු ඇසුරු කළොත් ඒ ජීවිතයත් ඒ වගේමයි. ඒ වගේම සුවඳ ඇති මල් ඔතා ගත්ත කොලේ මොකද වෙන්නේ? ඒ කොලේ සුවඳ මලේ සුවඳමයි කොලෙත් තිබෙන්නේ. එනිසා නිවැරදි මාවත දැක්ක ධර්ම ඥානයෙන් පිරිපුන් නිවන් මගට පිළිපන් නිවන් මග කියා දෙන පුද්ගලෝ ඇසුරු කළොත් ඒ ජීවිතය සුවඳවත් ලස්සනයි විචිත්‍රයි විකසිතයි. මෙන්න මේ නිසා සැදැහැති පින්වතුනි මේ සත්ති කුම්භ ජාතකයෙන් හොඳ ධර්ම පණිවිඩයක් මුළු මහත් ලෝකයටම දෙනවා. හොඳ මිනිස්සු ඇසුරු කරන්න ජීවිතය සුවපත් කරගන්න. එනිසා අපි අධිටන් කරගන්නට ඕන. අපේ ජීවිතය මිනිස්සෙක් වෙලා උත්පත්තිය ලබන්න අප්‍රමාණව අපි කුසල් කරන්නට ඕන ආත්ම ගණනාවක් තිස්සේ. ලැබූ මනුස්සාත්මය මේ අත් භවයේදීම සුවපත් කොටගෙන සැදැහැති පින්වතුනි නිවන් මග හෙළි පෙහෙළි කර ගන්ට බාලයන් ඇසුරු නොකර පණ්ඩිතයන් ඇසුරු කර ජීවිතයේ සුවපත් කර ගන්න ඕන කියන එකයි තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. තවදුරටත් තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මිනිස් ජීවිතයක් සුවපත් කර ගන්නට නම් අපි අපේ ජීවිතය තුළ ආශ්‍රයට නුසුදුසු පුද්ගලයෝ ඉන්නවා. අන්නේ පුද්ගලයින් පිළිබඳව මනා වැටහීමකින් අවබෝධයකින් කටයුතු කරලා අපේ ජීවිතය සුවපත් කර ගන්නට ඕන. මෙවැනි පුද්ගලයින් ඇසුරු කළොත් අපේ ජීවිතයට සැනසෙල්ලක් ඇත්තේ නෑ. සමාජෙහිම මිනිස්සු නැද්ද සැදැහැති පින්වතුනි? කොච්චර ඉන්නවද? එනිසා දැන් අපි අවබෝධ කරගමු ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරන මෙන්න මේ පුද්ගලයෝ කවුද කියන වක. එහිදී තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා අඤ්ඤු දත්තු හරෝ මිත්තෝ යෝච මිත්තෝච නරෝ. එහිදී තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා තවදුරටත් අනුප්පියංචයෝ ආහ අපායේසුචයෝ සක්කා. මේ ගාථාව තියෙන්නේ සිඟාලෝවාද සූත්‍රයේදී. එහිදී තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ මුළු මහත් ලෝකයටම සමස්ත ලෝකයටම දේශනා කරනවා මනුස්ස ජීවිතයක් සුවපත් කර ගන්නට නම්. මනුස්ස ජීවිතයක් සුඛිත මුදිත කර ගන්නට නම්. අපි විසින් මෙන්න මේ වගේ පුද්ගලයින්ගෙන් ඈත්විය යුතුයි. කවුදේ පුද්ගලයෝ? එහිදී තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා අඤ්ඤු දත්තු හර. ඔබ දන්නව සැදැහැති පින්වතුනි කවුද මේ පුද්ගලයා? එහිදී ලෞතර බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන්නේ තමාට තමාගෙන් කිසිවක් නොදී කිසිදු වැඩක් නොකොට නමුත් මිතුරාගෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවලු. දැන් ඔබට තේරෙනවා වෙනි පුද්ගලයෝ? ඔබට දැනෙනවා? ඔබ ඇසුරු කරලා තිබෙනවද? දැන් කල්පනා කරලා බලන්න. එවැනි පුද්ගලයන් ඇසුරු කරනවා නම්
අපි අපේ ජීවිතයන්නේ පුද්ගලයා ඈත් කර ගත යුතුයි කියන එකයි තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එහිදී ඔහු සතු ගතිලක්ෂණ 4ක් පෙන්වා දෙනවා. කවුද? මෙන්න මේ අඤ්ඤුදත්තු හර කියන මිත්‍රයා තුල තියෙන ගතිලක්ෂණ. හිස් අතින් අවුත් කිසිවක් ගෙන යාම. ඔන්න බලන්න කල්පනා කරලා එහෙම පුද්ගලයෝ ඔබට හමු වෙලා තියෙනවද කියලා, ඔබේ නිවසට ඇවිල්ලා තියෙනවද කියලා ඔබට දැනෙයි. කල්පනා කරන්න. එවැනි පුද්ගලයන් ජීවිතේ නෑත් කරගත්තොත් ඔබට ඔබේ ජීවිතයේ සුවපත් කරගන්න පුළුවන් කියන එකයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊගාට තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අඤ්ඤුදත්තු හර කියන මිත්‍රයා තුල ස්වල්ප දෙයක් දී වටිනා දෙයක් ගෙන යාම. සාමාන්‍ය දෙයක් දෙනවා, ඔහු වටිනා දෙයක් රැගෙන යන්න උත්සාහ කරනවා. ඒ වගේම තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා තවත් පුද්ගලයෝ ඉන්නවලු තමා බයක් පැමිණි පසු ඉන් මිදෙන තුරු යාළුවා සමග ඉන්නවලු. එහෙම අයත් ඉන්නවනේ. කල්පනා කරලා බලන්න. තමන්ට යම් බයක් තැතිගැන්මක් තිබෙනවා. ඒ වගේ අවස්ථාවලදී තවත් මිත්‍රයෝ ඇසුරු කරලා ඒක පහව යනකම් ඔහු එතන රැඳී සිටිනවා. ඒ නිසා තථාගත බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා. ඒ වගේම 4 වෙනි කාරණේ හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන්නේ තම ලාභය තකාගෙන තම මිත්‍රයන් ඇසුරු කරනවා. තමාගේ ලාභයම තකාගෙන මිත්‍රයන් ඇසුරු කරනවා. දැන් ඔන්න අවබෝධ කරගන්න සදහැති පින්වතුනි, සමාජය තුල අඤ්ඤුදත්තු හර මිත්‍රයෝ ඉන්නවා. ඒ මිත්‍රයින්ගේ ගති ලක්ෂණ 4ක් තියෙන බව බුදුහාමුදුරුවෝ පෙන්වා දුන්නා. අවබෝධ කරගන්න, ජීවිතය සුවපත් කරගන්නට නම් අපේ ඒකායන පැතුම වන නිවන කරා අපේ ජීවිත ගමන ගෙන යන්නට නම් යෝනිසෝ මනසිකාරයෙන් මෙන්න මේ වගේ මිත්‍රයෝ අපේ ජීවිතයෙන් අපි ඈත් කරගත යුතුයි. එහෙම වුණොත් ඒ ජීවිතය සාර්ථකයි කියන එක තථාගත බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා. ඒ වගේම ලෞතර බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා බාලයින් අතර ඉන්නවලු වචී පරමාය, වචනයෙන් පමණයි. එහෙම අය ඉන්නවා, ඔබ අවබෝධ කරගන්න. සමහර අය වචනයෙන් මොන තරම් දේවල් කියනවද, හැබැයි පලක් ඇත්තේ නෑ කියලා තියෙන්නේ බොරු. එනිසා අවබෝධ කරගන්න මේ වචනය තුලින් බොහෝ දේ කරන්න පුළුවන්. මිනිසුන් ඇති කරන්නත් පුළුවන්, නැති කරන්නත් පුළුවන්. ලෞතර බුදුරජාණන් වහන්සේ, බෝසතාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී ධර්ම පුරලා උන්වහන්සේ විසින් අවබෝධ කරගත්ත සී සද්ධර්මය සමස්ත ත්‍රිපිටකයේ පුරාම තියෙනවා. දීඝ නිකාය, සංයුක්ත නිකාය, කුද්දක නිකාය, අංගුත්තර නිකාය, මජ්ක්‍ධිම නිකාය, මේ සූත්‍ර මේ කොටස් වල තිබෙනවා. නිකායන් වල තිනවා. මේ සෑම එකම තියෙන වචන. හැබැයි එක වචනයක තියෙන බලය අනන්තයි, අපරිමිතයි. එනිසා බුදුන් දේශිත වචන විශිෂ්ටයි. අපිත් නිරන්තරයෙන්ම වචනය පිරිසුදු කරගත යුතුයි. එනිසයි ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සදහැති පින්වතුනි, මුළු මහත් ලෝකයටම මෛත්‍රී කරන්න. එවිට ඔබේ ජීවිතය සුවපත් වේ. සතා සිව්පාවාගේ සිට උසස් මනසක් ඇති සෑම මිනිසෙකුටම මෛත්‍රී කරන්න, මෛත්‍රිය තමන්ගේ ජීවිතය තුළ භාවිතයට ගන්න, ජීවිතය සුවපත් කරගන්න පුළුවන් කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් අපි බලන්නට ඕන තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන මේ වචී පරම කියන මිත්‍රයා තුල තියෙන ගති ලක්ෂණ ටික අවබෝධ කරගන්නට ඕන. අතීතයෙන් සංග්‍රහ කරනවා, අනාගතයෙන් සංග්‍රහ කරනවා, නිරර්ථ දේ නිතරම කතා කරනවා. ඉතින් කුමක්ද වෙන්නේ? අවසානයේදී ලෞතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වචනයම තමා උපයෝගී කරගන්නේ. අතීතයෙන් කතා කරනවා, නිරර්ථ දේ කතා කරනවා, ඒ වගේම වර්තමානයෙන් කතා කරනවා, සංග්‍රහ කරනවා වචනෙන්. හැබැයි ප්‍රායෝගිකව මේ තුල ඔහු ක්‍රියාත්මක වෙන්නේ
නෑ වචනය තමා යොදාගනිති බලන්න කොච්චරනං බලවත් වචනයක් නිරපරාදේ විනාසස් ස්වභාවයට පත් කරගන්නවද. එනිසා ඔබ දකින්න ජීවිතය. ඔබ අඥුදත්තු හර වචී පරම ඊගාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ ජීවිතය සුවපත් කරගන්නට නම් අපි නැවතත් අවබෝධ කරගන්නට ඕන තවත් මිත්‍රයෙක් ඉන්නවා ජීවිතයෙන් ඈත් කරගන්න ඕනෙක් කෙනෙක් තමා අනුප්පිය භානී පුද්ගලයා. අනුප්පියබානී පුද්ගලයා තුළ ඔහු මිත්‍රයාගේ දියුණුව හෝ පිරිහීම හෝ හැම දෙයක්ම මොකද කරන්න. හොඳයි 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 කියලා අනුමත කරනවා. වැරදි දෙයක් කරන්න සූදානමෙන හකමන්න ඒක කරන්න කියනවා. හොඳ දෙයක් කරන්න කිව්වොත් ඒකත් කරන්න කියනවා. එනිසා අන්නේ අයගෙනුත් මොකද වෙන්නට ඕන. පරිස්සං විය යුතුයි කියන එකයි තථාගත ලෞතුරා බුදු හාමුදුරුවෝ පෙන්වා දෙන්නේ. ඉන් පසුව ලෞතුරා බුදු හාමුදුරුවෝ දේශනා කරනවා ජීවිතයක් සුවපත් කර ගන්නට අනිවාර්යෙන්ම අපාය සහාය කියන මිත්‍රයාගෙන් අපි ඈත් විය යුතුයි කියන එකයි තථාගත ලෞතුරා බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ පුද්ගලයා සෑම විටම මිත්‍රයා පිරිහීමට මාර්ග කටයුතු යොදන පුද්ගලයෙක්. දැන් අවබෝධ වෙන්නට ඕන. මුළු මහත් ලෝකේම ඉන්න මිනිස්සුන්ට විශේෂයෙන්ම රටවැසි මිනිස්සුන්ට අවබෝධ වෙන්නට ඕන. ඔබ දකිනවා මේ සිරගෙවල් වල නානාවිධ ගැටලු ඒවැ ඉන්න තරුණ ජීවිත වැඩිහිටි ජීවිත ආදී කොට ඇති මේ ජීවිත බොහෝමයක්ම මෙන්න මේ විනාසස් ස්වභාවයට පත්වෙලා තිබෙන්නේ. ඇත්තටම පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට මේ අපහාය සහය. එහෙම නැත්තං මේ සේවනය නොකළ යුතු පුද්ගලයින් සේවනය කරලා මුළු ජීවිතයම විනාසස් ස්වභාවයට පත් කර ගත්තාය. එනිසා ධර්මයයි දකින්න ඕන. ලෞතුරා බුදු හාමුදුරුවන්ගේ ශ්‍රී සද්ධර්මය සර්වකාලීන වන්නේ මෙන්න මේ නිසා. ඕනම කාලෙකට ගැලපෙන්නේ මෙන්න මේ නිසා මේ ජීවිතයි දකින්නට ඕන. ජීවිතයක් සුවපත් කරගන්න තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෑම විටම අපහාය සහය මිත්‍රයා පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව අපි කටයුතු කරන්නම ඕන කියන එකයි. එහෙම වුණාම අපේ ජීවිතය නිරන්තරයෙන්ම සුගතිගාමී මාවතකට පිළිපන් කරගෙන කටයුතු කරන්න පුළුවන් කියන එකයි තථාගත බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ. එහිදී මේ අපහාය සහය මිත්‍රයා මොනවද කරන්නේ? යාළුව සුරාපානය යොදවනවා. ඒ වගේම අවේලාවේ ඇවිදීමට යන්න කතා කරනවා. ඒ වගේමයි විවිධාකාර නාට්‍ය දැන් නාට්‍ය කෙසේ වෙතත් නූතන සමාජය තුල නම් සංගීත සන්දර්ශන බලන්න යන්න. ඒ වගේම සූදුවට. දැන් මෙතනදී සිදුවන්නේම කුමක්ද? අද සමාජය තුල සිර මැදිරිවල බොහෝ පිරිසක් එක්තැන් වෙලා ඉන්නේ මොකටද? මෙන්න මේ අපහාය සහය මිත්‍රයා කවුද කියන එක අවබෝධ නොකරගෙන ඒ මිත්‍රයා වටා ඒකරාශී වෙලා මුළුමනින්ම තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා. මෙන්න මේ නිසා තථාගත ලෞතුරා බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ සදැහැති පින්වතුනි සෑම විටම අපි දෙස දකින්න. ලැබූ මනුස්සාත්මය සුවපත් කරගන්න. බාලයන් ඇසුරු නොකර පණ්ඩිතයන් ඇසුරු කර ගනිමින් තමන්ගේ ජීවිතය නිරන්තරයෙන්ම සුවපත් කරගන්නට ඕන. බාලයන් ඇසුරු කිරීම තුළින් සමාජයේ වෙසෙන මිනිස්සු විවිධ අපහාස වලට ලක් වෙනවා. තමන්ගේ භවභෝග විනාශ වෙනවා. ඥාතීන් අපෙන් ඈත් වෙලා යනවා. ඒ වගේම පරලොව ජීවිතයට අවශ්‍ය කරන මග හෙළිපෙහෙළි කරගන්න නැතුව බොහෝමයක් ලබන මනුස්සාත්මය සුඛිත මුදිත වෙන්නේ නැහැ. නිරයේ උපදින වැඩ කටයුතු සිද්ධ කරගන්නවා. මෙන්න මේ නිසා තථාගත ලෞතුරා බුදු හාමුදුරුවෝ මුළු මහත් ලෝකයටම දේශනා කරනවා.
කුමක්ද දේශනා කරන්නේ. අපේ ජීවිතය ධර්මානුකූලව සුකිත මුදිත කරගන්නට නම්. අපේ අරමුණ නිවන නම් සැබවින්ම අපි බාලයන් සේවනය නොකර අපි දෙස දකින්න. ලැබූ මනුස්සාත්මය සුවපත් කරගන්න නිරංතරයෙන්ම ධර්ම මාර්ගයේ ගමන් කළ යුතුයි. ඒ වගේම ඥාන ශක්තිය දියුණු කර ගන්න භාවනාවට අනුගත වෙලා ජීවිතය දකින්න ඕන හැම වෙලාවේම මෛත්‍රී සහගතව අපි ජීවිතය තුළ ජීවත් වෙන්න ඕන සැදැහැති පින්වතුනි. සාදු 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 අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට මීට වසර 6කට පෙර එනම් 2020 වසරේ අගෝස්තු මාස 19 වන දින පරලෝ සැපත් පුවක්පිටිය ඇස්වත්ත දකුණ සිරිවෙද නිවස විසූ එම්.කේ. සෝමාවතී හාමිනේ ආදරණීය මෑණියන්ට මීට වසර 61කට පෙර දිවන්ගත වූ අල්විස් දසනායක ඔපිසර රාලහාමි ආදරණීය පියාට පරලෝ සැපත් ගුණසේකර අයියාට සරත් කුමාර අයියාට ශාන්ත මල්ලීට සුදුහාමිනේ අක්කාට සුබද්‍රා නංගීට සහ දසනායක මුහන්දිරම් පරම්පරාවේ මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් අගෝස්තු මාස 24 වන දිනට යෙදෙන 102 වන ජන්මදිනය සිහි කර පරලෝ සැපත් පූගොඩ දැතෑමුල්ල හෙවන නිවසේ විසූ වෛද්‍යාචාර්ණී දයා කුලරත්න ආදරණීය මෑණියන්ට පින් පෙමනවීමටත් කුලරත්න පරම්පරාවේ පරලෝ සැපත් වෛද්‍යාචාර්ය මද්දුම කුමාර කුලරත්න ආදරණීය පියා ගාමිණී කුලරත්න ලොකු අයියා ඇතුළු සියලුම ඥාතීන්ට පින් පැමිණවීම සඳහාත් දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින සියලුම සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට ඒ අයගේ රැකී රක්ෂා අධ්‍යාපන කටයුතු සාර්ථක වී නිදුක් නිරෝගී වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් අගෝස්තු මාස 23 වන දිනට 3 වන විවාහ සංවත්සරය සමරන අරවින්ද පුතා සහ මාධවී දියණියගේ යුග ජීවිතය යහපත් වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් ගෞරවනීය දේශකයාණන් වහන්සේට ධර්ම ශ්‍රවණය කළ සැමට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ පුවක්පිටිය ඇස්වත්ත දකුණ සිරිවෙද නිවස පදිංචි ආයුර්වේද වෛද්‍ය ඩී.පී.ජේ.එස්. දසනායක මහතා සහ ආයුර්වේද වෛද්‍ය තමරා කුලරත්න මහත්මිය. වයස අවුරුදු 83ක් ආයු වළඳා 2022 වසරේ අගෝස්තු මාස 19 දින පරලෝ සැපත් ගාමිණී ගුණවර්ධන මහතාට මෙම ධර්මානුශාසනාවේ කුසල බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී ඊතා ඉක්මන් භවයකදී උතුම් නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දරන්නේ හෝමගම පිටිපන උතුර පදිංචි භාර්යාව තිලකා ගුණවර්ධන පුතුන් සහ ලේලිලා මුණුබුරන් තිදෙනා සහෝදරයා සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනා අපවත් වී වදාළ පූජ්‍ය බලන්ගොඩ කුසල ධම්ම ස්වාමින් වහන්සේටත් පරලෝ සැපත් ඩී.එල්. සෝමරත්න පියාණන්ට සිරිමා නාරංගොඩ මෑණියන්ට සයිමන් සිල්වා මාමාට ටී ඒඩින් නෝනා නැන්දනියට සහ වර්ග පරම්පරාවේ පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් ඉගැන්වූ මඟ පෙන්වූ සියලු ගුරු මාපියන්ටද නිරතුරුවම ජීවන ගමනට සහාය දෙන කල්යාණ මිත්‍ර පිරිසට සහ ස්වාමියා වෙන ඊ වීරසිංහ සිල්වා මහතාට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සඳහාත් අද දින ජන්මදිනය සමරන විශ්‍රාමික ගුරු ඩී.එල්. එස්ලි හේමලතා වන තමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ පිණිසත් දායකත්වයේ දරන්නේ ගෝවින්න ඉහළ නාරගල පදිංචි ඩී.එල්. එස්ලි හේමලතා මහත්මිය. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. සදැහැති කරුණාබර පින්වතුනි ධර්ම ශ්‍රවණයේ තුලින් ජනිත කරගත් සියලුම පින් ඔබ නමින් මිය පරලව යන්නට යෙදුණු සියලු මළගිය ඥාතීන් මේ උතුම් පින් අනුමෝදන්ම වේවා නිවනින්ම සැනසෙත්වා කියන ප්‍රාර්ථනා සිත් ඇතිව මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු
සුකිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාති නං හෝතු සුකිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම ධර්මශ්‍රවණය තුලින් රැස් කරගත් සියලුම පින් ඔබ පින්වත් සෑම දෙනාම සුරකින්න සමස්ත දේව මණ්ඩලයම මේ උතුම් පින් අනුමෝදන්ව ඔබ සැම සුරකිත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පින් කරගන්න දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව සලසා දෙත්වා දෙවියෝද නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනා සිත් ඇතිව දෙවියන්ට පින් අනුමෝදන් කරමු. කතං අම්මේහි ඉමං පුඤ්ඤං සබ්බ සංපත්ති සාදකං සබ්බේ දේවානුමෝදන්තු අම්හිරක්කන්තු සබ්බදා. අවසාන වශයෙන් ධර්මශ්‍රවණය තුලින් ජනිත කරගත් සියලුම පින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන නිවන් දකින්න පාරමී ධර්මයක්ම වේවා කියන චේතනා සිත් ඇතිව සෑම දිනාම වන්දනා කර ගන්ට. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සංපatti මීවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාති සමිඤ්ජතු. සාදු සාදු සාදු. සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ නිවිතිගල සුනේත්‍රාදේවි රාජමහා විහාරාධිපති හෝමාගම සුනේත්‍රාදේවි ධර්මායතනාධිපති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පූජනීය කොළඹගයාරේ යසස්සී ස්වාමින්ත්‍රයන්න් වහන්සේ. අපගේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න. කතා කරන්න ආගමිකංශයට අපගේ දුරකථන අංකය 0112 697 140. සදහැවතුනි මෙම ධර්මදේශනාව SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ඔබට තෙරුවන් සරණයි.